channel. ඉතින් කොහොමද ඔයාලට මගේ තවත් ලස්සන දවසකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම දැන් තමයි ළමයි වොයිස් දාලා ආවේ. ඉතින් මට හිතුණා අද ඔයාලට vlog එකක් අරගෙන එන්න. අපිට හොඳටම වහිනවා ළමයි. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ තියෙන ළමයි අපිට හොඳටම වහිනවා. ඔයාලට මම කියන දේ එහෙමවත් දන්නේ ඇත්තට එක්ක මාළම හොලකුත් තියෙනවා. අර බලන්නකෝ මේ තියෙන්නේ අපේ ජම්බු ගහේ ජම්බු. ගොඩාක් හැදිලා තියෙන හැබැයි ළමයි රැස්සටයි අර කුලඟටයි ඔක්කොම ටික බිමට වැටෙනවා. මෙතන එක ගහක් තියෙනවා. අතන තව ගහක් තියෙනවා. ඒ ගහේ නම් ජම්බු ඉවරයි. මේ ගහේ තමයි දැන් තියෙන්නේ. මුදටම වහිනවා කියන්නේ ළමයි රැස්සත් එක්ක මාළම හුලගක් තියෙන්නේ. වහිනවා ටිකක් පායනවා ආය වහිනවා. එහෙම තමයි ඒක. මං හදන්නේ කන්න අපි බලමු අද අම්මා මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ළමයි මම දැන් කෑවා. මම දැන් හදන්නේ අඹ ගෙඩියක් කන්න. ඉතින් මට කන්නේ කියනවා වීඩියෝ ගන්න බැරි වුණා. මට ගොඩක් බඩගිනි වෙලා. ඉතින් මට කන්නේ කියනවා වීඩියෝ ගන්න බැරි වුණා. මට ගොඩක් බඩගිනි වෙලා හිටපු හින්දා. ඉතින් මේව නම් මොනවද රට අඹ. හොගේ දවස් ටිකේම තිබ්බ කරත් කොළඹ අඹ. ඒව නම් ඉවරයි. මම මේ අඹ කන්න හරි ආසයි ළමයි. හැබැයි අඹ සුද්ධ කරන්න ගියපුවම තමයි පා වෙන්නේ. ඉතින් මම අඹ ගෙඩි දෙක නම් සුද්ධ කරගත්තා ළමයි. මේ තියෙන්නේ මම කපාගත්ත අඹ ටික. මම අඹ ඇටිත් දාගත්තා ළමයි රහ හින්දා. මේ දින පාත ජම්බු ගහේ පාතනේ ජම්බු ගහේ ජම්බු ගෙඩි ඒක බත් ගහක්. ඉතින් උඩට තමයි ලස්සනට පේන්නේ. මේ වැඩේ හරියන්නේ නෑ ළමයි. පුතේ හොඳටම තෙන්දිලා තියෙන්නේ. අයින් කරන්න අමතක වෙලානේ. එහෙනම් ඉතින් අපෝ පල්ලටම යමු. ඉතින් ළමයි මේ වෙලාවේ නම් වැස්ස පායලා තියෙන්නේ. මං අඹ ගෙඩිය කපාගෙන එන ටිකට වැස්ස පෑවුවා. බතලේගල බලන්නකෝ දැන් නම් මේදුම වගේ හින්දා වහලා තියෙන්නේ. මේ තියෙන්නේ මම වලට මේ රස පායබලාක පෙන්නන්න. ඉතින් උඩ තට්ටුවට ගියාට පුටු හොඳටම තිමිලා තිබ්බ හින්දා මං ආයෙත් පාතට ආවා. දැන් ඉතින් කාමරේට වෙලා එළියත් බලාගෙන අඹ ටික කන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ආයෙත් වැස්ස චුට්ටක් පටන් ගත්තා. මේ දවස්වල ඉතින් වහිනවා පායනවා ඔහොම තමයි. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.